තෙරුවන් සරණයි. සෙවණගල අජිත්තර YouTube නාලිකාවට ඔබ විතාම සාදරයෙන් පිළිගන්නවා. තෙරුවන සතු සූවිසි ගුණ පිළිබඳව සාකච්ඡා කරන මේ දේශනා මාලාවෙහි අපි සාකච්ඡා කරගෙන යන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ පිළිබඳව. ඒ අනුව මේ දිනවල අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ලෝකවිදූ බුදුගුණය පිළිබඳව. ලෝකවිදූ බුදුගුණයෙහි 6 වෙනි දේශනාවයි අද දවසේදී ඔබ සමග මේ සාකච්ඡා කරන්නේ. මීට කලින් කරපු දේශනාවන් පිළිබඳව අවධානය යොමු කරන්නට එහි සඳහන් කරුණු කාරණා අපි මෙම දේශනාව තුළ පැහැදිලි කරන්නේ නැහැ. එනිසා පිළිවෙලට මේ කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරන විට ඔබට බොහෝ කරුණු වටහා ගන්නට පුළුවන්. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව කරපු දේශනාවන් තමයි අපි ලෝකවිදූ බුදුගුණය තුළ සාකච්ඡා කරගෙන ඉන්නේ. මේ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරපු පැහැදිලි කිරීම. බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරනවා තෙවැදෑරුම් වූ ලෝකයක් පිළිබඳව සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියලා. සත්ත්ව ලෝකය කියලා සාකච්ඡා කරන්නේ මේ සත්ත්ව සමූහය පිළිබඳව. සත්වයන්ගෙන් ඈත් වුණු එහෙම නැත්නම් සත්වයන්ට අයත් නොවන පොළව, කඳු, ගස්, වැල් ආදී කොට ඇති මේ දේවල් අවකාශ ලෝකය කියලා සාකච්ඡා කරනවා. මේ ලෝක දෙකටම සත්ත්ව ලෝකයටත් අවකාශ ලෝකයටත් අයත් රූප වේදනා ආදී සංස්කාරයෝ සංස්කාර ලෝකය කියලා සාකච්ඡා කරනවා. සත්ව කියලා සාකච්ඡා කරන්න පින්වතුනි රූපාදී ස්කන්ධයන් කෙරෙහි මේ පංචස්කන්ධය කෙරෙහි ඇලී ගලී කටයුතු කරනවා නම් උපාදානයෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්නේ කෙනාට අපි කියන තෘෂ්ණාව තියෙනවා, තණ්හාව තියෙනවා, තෘෂ්ණාව තියෙනවා කියලා කියනවා. තෘෂ්ණාව සහිත ස්කන්ධය සත්ව කියලා අපි සාකච්ඡා කරනවා. ලෝකීයති එත්ත කුසලා කුසලං තබ්බේපාකෝ ചാති ලෝකෝ යනුවෙන් සඳහන් කරන පරිදි කුසලා කුසල හා විපාකයන් ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ව සමූහය ලෝකය නම් වේ. සත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළව, කඳු, ගස්, ගල් ආදිය ලෝක කියලා සාකච්ඡා කරනවා. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ යන කාරණාව තුළ විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පළුටු වීම මේ දේවල් ඇති නිසා සංස්කාර සමූහය ලෝකය කියලා සාකච්ඡා කරනවා. මේ තුන් ආකාර ලෝකය ගැන දැනවදාළ බැවින් භාග්‍යවතුන් වහන්සේට ලෝකවිදූ යන බුදුගුණය ආමන්ත්‍රණය කරනවා. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වෙනවා. පින්වතුනි, අපිට මේ සත්ත්ව ලෝකය පිළිබඳව කාරණා 7ක් සත් ආකාරයක් පිළිබඳව පැහැදිලි කරනවා. අංගුත්තර නිකායේ සත්ත නිපාතයේ අපිට අහුවෙනවා සූත්‍ර දේශනාවක්. ඒ තමයි විඤ්ඤාණට්ඨිති සූත්‍ර දේශනාව. මේ විඤ්ඤාණට්ඨිති සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා සත්තිමා භික්ඛවේ විඤ්ඤාණට්ඨිතියෝ. මහණෙනි, මේ ප්‍රතිසන්දි එහෙම නැත්නම් විඤ්ඤාණස්ථිතිය හෝ එහෙම නැත්නම් විඤ්ඤාණය පවත්නා තැන් සත් දෙනෙකි. කවර සත් දෙනෙක්ද යත් පැහැදිලි කරනවා. නානත්ව කාය නානත්ව සංඤී. දෙවෙනි කාරණාව නානත්ව කාය ඒකත්ව සංඤී. තුන්වෙනි කාරණාව ඒකත්ව කාය නානත්ව සංඤී. හතරවෙනි කාරණාව ඒකත්ව කාය ඒකත්ව සංඤී. පස්වෙනි කාරණාව ආකාසානංචායත නූපයෝගයෝ විඤ්ඤාණං ඡායත නූපයෝගයෝ ආකින්චඤ්ඤායත නූපයෝගයෝ. මේ කියන දේශනාව තුළ ඒ සත්වයන්ගේ විඤ්ඤාණස්ථිතීන් මත පිහිටන රූපස්කන්ධ හා සංඥාස්කන්ධ අනුවද මෙලෙස සත්ත්ව ලෝකය කාරණා 7කට බෙදා දක්වා තිබෙනවා. ඒ අනුව පින්වත්නි, නානත්ව කාය නානත්ව සංඤී කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කළොතින් කයේ හා ප්‍රතිසන්දි සංඥාවෙහි වෙනස් වීම ඇති සත්වයෝ නානත්ව කාය නානත්ව සංඤී සත්වයෝ. අමනුෂ්‍ය චාතුම් මහා රාජිකාදී කොට ඇති මේ දිව්‍ය ලෝක 6ෙහි සිටින දෙවිවරු, ඒ වගේම සමහර විනිපාතික සත්වයෝ නානත්ව කාය නානත්ව සංඤී කියලා සාකච්ඡා කරනවා. අනන්ත චක්‍රවාලයන්හි වෙසෙන සියලුම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථාදියෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ අය සියලුම ආකාරයෙන් සමාන වන දෙන්නේ අපිට මේ ලෝකේ හොයාගන්න බෑ. අපි හිතමුකෝ නිවුන් දරුවෝ කියලා. නිවුන් දරුවෝ වුණා සමහර දේවල් තුලින් සමාන වුණාට සියලු කාරණාවන් ਸਰව සම්පූර්ණ බලද්දී සමාන වෙන්නේ නැහැ. සමහර කෙනෙක් අහේතුක ප්‍රතිසන්දියක් තියෙන පුළුවන්. තවත් කෙනෙක් ද්විහේතුක ප්‍රතිසන්දියක් තියෙන පුළුවන්.
තවත් කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිසන්දි සංඥාවෙන් ඒ අය එකිනෙකාට වෙනස් වෙනවා. මෙතන පොඩි කාරණාවක් පැහැදිලි කරන්නට ඕන මේ අහේතුක, ත්‍රි හේතුක, ද්වි හේතුක කියන කාරණාව පිළිබඳව. පිංගතුනි ප්‍රතිසන්දි චිත්තයේදී අලෝභ, අදෝස, අමෝහ කියන කාරණා තුන එකට යෙදිලා තිබුණොත් අපි කියනවා ත්‍රි හේතුක කියලා. කාරණා හේතු තුනක්. ඒ වගේම මේ ප්‍රතිසන්දි චිත්තයේදී අලෝභ, අදෝස කියන දේ කාරණා දෙක පමණක් නම් පිළිහිටලා තියෙන්නේ. එයාට එතකොට ද්වි හේතුක ප්‍රතිසන්දියක් තමයි තියෙන්නේ. අහේතුක කියලා කියන්නේ ඒ කෙනාට අලෝභ, අදෝස, අමෝහ කියන මේ කියන චිත්තයන් තුලින් එකක්වත් පිළිහිටලා නැහැ. ඒ නිසා අහේතුක කියලා කාරණාව පැහැදිලි කරනවා. දැන් මෙතනදී ප්‍රතිසන්දි චිත්තයේදී අලෝභ, අදෝස, අමෝහ තියෙන කෙනාට ධර්මය අවබෝධ කරගන්න මාර්ගඵල ලබන්නට පහසුකමක් තියෙනවා. හැබැයි යම්කිසි කෙනෙකු ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙන්නේ. අන්න ඒ කෙනාට ධර්ම අවබෝධය කරගන්න පුළුවන් පරිසරයක් ලැබේවි. මාර්ගඵල අවබෝධ කරගන්න තරම් පරිසරයක් නැති වෙන්නට පුළුවන්. ධර්මය අවබෝධ කරගන්නවා කියන බණ කාරණා තේරුම් ගැනීම මාර්ගඵල අවබෝධ කරගන්නට යාට ඒක දුර්වලතාවයක් වෙන්න පුළුවන්. අහේතුක ප්‍රතිසන්දියක් තියෙන කෙනාට ධර්මය අවබෝධ කරගන්නට තියෙන අවකාශය, මාර්ගඵල ලබන්න තියෙන අවකාශය බෙහෙවින්ම අඩුයි. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නත් ඕන නොයෙකුත් පින්කම් කරද්දී ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තුල උපත ලබන්න කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි චිත්තයක් ලබන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නට අවශ්‍යයි කියන කාරණාවත් මෙහිදී අපිට වටහා ගන්න පුළුවන්. විනිපාතික සත්වයෝ කියලා සාකච්ඡා කරන්නේ പ്രേත කියන සත්ව කොට්ටාසයට අයත් නොවන, දෙවියන්ට වගේ යසේසුර සම්පත් නැති, සෑහෙන ප්‍රමාණයට එහෙම නැත්නම් කුසගින්න නිවා ගන්නට ප්‍රමාණවත් වූ ආහාර පාන නොලබන, ඇඳුම් පැළඳුම් නොලබන, චාතුම් මහා රාජිත දිව්‍ය ලෝකවලට අයත්, ඒ වගේ මේ මිනිස් ලොව සැරිසරන දුප්පත් සත්ව කොට්ටාස. ඒ සත්ව කොට්ටාස ගත්තමත් ඒ සත්ව කොට්ටාසත් නොඑක් වර්ණ වලින් යුක්තයි. ඒ වගේ නොඑක් සටහන් තියෙනවා. සමහරෝ එට්ටුයි, සමහර අය මහතයි, සමහර අය උඩා සිරුරු තියෙන්නේ, සමහර අයගේ සිරුරු ඉතා මහත් වෙලා තියෙන්නේ. ඒ වගේම ප්‍රතිසන්දි සංඥා වශයෙන් ගත්තන් පස්සේ අය බොහොමයක් දෙනා අහේතුක සත්වයෝ. සමහර අය ද්වි හේතුක සත්වයෝ. සමහර අය ත්‍රි හේතුක සත්වයෝ. නානත්වකාය, නානත්ව සංඤේ සත්වයෝ කියලා අයත් හඳුන්වනවා. විනිපාතික සත්වයෝ දුක්ඛිත සත්ව කොට්ටාසයක් වුණත් ඒ අය අතර ඇතම් ත්‍රි හේතුක ප්‍රතිසන්දී අය මාර්ගඵල ලබනවා. උදාහරණයක් විදියට උත්තර මාතා කියලා විනිපාතිකාවක් අපිට හමු වෙනවා මේ බුද්ධ ශාසනය තුළ. අනුරුද්ධ තෙරුන් වහන්සේගේ ධර්ම දේශනාවක්, ධර්ම සජ්ජායනාවක් අහලා සෝවාන් වුණු අවස්ථාවන් අපිට උදාහරණ හොයා ගන්නට පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, පුනබ්බ සුමාතා කියලා තවත් විනිපාතිකාවක්, ඒ වගේම එයාගේ පුත්‍රයා බුදුරජාන් වහන්සේගේ බණ දෙසීමකට කන්දී සෝවාන් වුණා කියන කාරණාවක් අපිට සංයුක්ත නිකායේ අක්ඛ්‍ය සංයුක්තයේදී අපිට ඒ කාරණාව හොයාගන්න පුළුවන්. මේ විනිපාතික සත්වයෝ කියන සත්ව කොට්ටාසවලත් විනිපාතික සත්වයෙක් වුණත් මාර්ගඵල ලබන්න පුළුවන් කියන කාරණාව අපිට මෙතනදී වටහා ගන්න පුළුවන්. ඒ අනුව පින්වත්නි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ මේ 6 වෙනි වීඩියෝව තුළ බුදුරජාන් වහන්සේ දේශනා කළ තෙවදෑරුම් වූ ලෝකය පිළිබඳවත්, ඒ වගේම ඒ ලෝකයට අදාළව සත්ව ලෝකයේ තුල සත්වයන්ගේ විඥාන ස්ථිතිය, ප්‍රතිසන්දියේ ස්ථාන ලබන ස්ථාන 7ක් පිළිබඳව විඥානටි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන කොහොමද කියන කාරණාව. ඒ අනුව අපි සාකච්ඡා කරන්නට යෙදුනේ පළවෙනි කාරණාව පමණයි. නානත්තකාය, නානත්ත සංඥා කියන කාරණාව. ඔබට මේ කරුණ පිළිබඳව තවදුරටත් අනාවරණය කරගන්නට අවශ්‍ය කරන උපදේශයන් අපිට ත්‍රිපිටකය තුල හොයා ගන්නට පුළුවන්. ඒ වගේම අටුවා ග්‍රන්ථ තුලින් හොයා ගන්නට පුළුවන්. ඒ වගේම රේරුකාණේ චන්දවේල මහා ස්වාමීන් වහන්සේගේ සෝවිසි මහා ගුණය කියන ග්‍රන්ථය වගේ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබට මේ කරුණ තව අවබෝධ කරගන්න පුළුවන්. මේ විඥාන ස්ථಿತಿ 7 පිළිබඳව තව අපට 6ක් සාකච්ඡා කරන්න ඉදිරියේ තිබෙනවා. ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් කරුණු සහිත වටුවාවේ සඳහන් කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාව තුළින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසේදී ඔබගෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.